ස්වරූපය ගන්න හින්දා තමයි ඒකට ඇතාගල කියලා කියන්නේ. ඇතාගල විහාරයට දෙවිදියකින් යන්න පුළුවන් එකක් අපිට පයින් ඇවිදගෙන යන්න පුළුවන් ගල මුදුනට. ඒ වගේම තමයි වාහනයකින් ගල උඩට යන්නත් පුළුවන්. වාහනයකින් යනවා ඒ අන්න තියෙන පාර තමයි ගොඩක් අය කියන්නේ ගල මුදුනට ඇවිදගෙන යන්න තමයි හොඳම දේ කියලා. ඉතින් මේ ගමන ආපු ඇත්තම හේතුවක් තියෙනවා. ඉස්සරහට බලමු. පාන්දරම නැගිටලා මම උයාගත්ත බත් එක තමයි මේ. කොයිතරම් බඩ පිරලා තිබ්බත් මේව දැක්කහම මගේ බඩේ ඉඩ තව ඕන තරම් තියෙනවා. මෙහි ගොඩක් පාරවල් දෙපැත්ත ගස් වලින් වැහිලා තියෙන්නේ. ඒ නිසා මාරම කූල්. කොයිතරම් අවු රස්නේ තිබ්බත් ඒ රස්නේ ඇඟට දැනෙන්නේ නෑ මේ ගස් නිසා. ස්නැක් ටයිම්. දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ ගමනේ හේතුව. මේ පන්සලටත් යන්න ආසාවෙන් හිටියට යන්න ටයිම් මදි වුණා. ගොඩක් කාලයක් වෙන මැච් එකක්. ඒ වුණාට ඉතින් මේක තමයි මගේ පළවෙනිම මැච් එක්ස්පීරියන්ස් එක මෙහෙම බලන. ඇත්තටම එදා ලංකාව දින්න. මට මාර හැපි. මොකද මම බලන්න ආපු ෆස්ට් මැච් එකම ලංකාව වින් කළා. ෆෝන් එකේ හරි ටීවී එකේ හරි අපි මැච් බලද්දී තනියම චියර් කරනවා. වින් කළාම තනියම සෙලිබ්‍රේට් කරනවා. හැබැයි ග්‍රවුන්ඩ් එකේදී අපේ ලංකාවේ මිනිස්සු හැමෝම එක්ක චියර් කරලා වින් කළාම හැමෝම එක්ක සෙලිබ්‍රේට් කරද්දි දැනෙන සතුට ඒක වෙනම අත්දැකීමක්. ඉතින් තාමත් ග්‍රවුන්ඩ් එකකට ගිහින් මැච් එකක් බලපු නැති කෙනෙක් නම් ඊළඟ මැච් එක බලන්න යන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්. බයි බයි.